කැන්ඩියාසේල දන මේකේ වැඩිම අවධානය මහනුවර පොලිස් ස්ථානාධිපතිතුමා ඒ වගේ තමයි පාතාල ක්‍රියාකාරකම්. ඒ කියන්නේ දැන් කෙහෙල් බද්දර පත්මෙලා ගණේමුල්ල සංජීවලා එතකොට ගණේමුල්ල මේ කමාන්ඩෝ සලින්තලා වගේ දැන් නිකන් අමුතුම පහේ පොරක් වෙන්න හදනවා ගිහිල්ලා ඔබ දන්න ගෝල් ෆේස් එක කියන්නේ ගෝටාගෝ ගමෙන් පස්සේ මේ ගෝල් ෆේස් එක දැන් අධි ආරක්ෂිත කලාපයක්. කාටවත් ගිහලා වීඩියෝ කරන්න කිසිම මාධ්‍ය ආවරණ කටයුතු අවසරයකින් තොරව මේක කරන්න බෑ. ඉතින් මේ පුද්ගලයා ගිහලා මේ බිල්ඩින් එක පෙන්නලා කියනවා මේ කැන්ඩියාසේල කියන පුද්ගලයා වරෙන් පුළුවන් නම් ඉන්නවනම් ඕනම චණ්ඩියක් දන ගස්සන්න කියන ගෝල් ෆේස් එකේ. එවැනි ප්‍රකාශ කරන්නට බෑ. මොකද ආරක්ෂක අංශවලට වගකීමක් තියෙනවා මේ පුද්ගලයෝ මේ වෙනි ප්‍රකාශ කරනවා නම් මේ සමාජ මාධ්‍ය හරහා මොවුන්ව වහවහම අත්අඩංගුවට ගත යුතුයි. මේ කැන්ඩියාසේල කියන පුද්ගලයාට පාර දෙනවා පිටකොටුවේ දුම්රිය පොළ ඉදිරිපිටදී. ඒ පුද්ගලයා සමහරට පැමිණිල්ලක් ඉදිරිපත් කරත් නොකරත් ඔවුන් යාළු වුණත් සමාජයේ ඉදිරියේ සාමය කඩවීමට ඉඩ දෙන්නට බෑ. ඉතින් මේ කැන්ඩියාසේල කියන පුද්ගලයාවත් මම මේ තුන්දෙනාත් එක්ක පුද්ගලිකව කිසිම මනාපයක් නැහැ. මගේ කිසිම තරහක් නැහැ. කැන්ඩියාසේල ධනරාජා අනිත් පුද්ගලයා තමයි හිත්පහේ දත්ත කියන තුන්දෙනාම වහමත් අඩංගුවට අරගෙන ඉදිරියේදී මේ මෙවැනි පුද්ගලයන් බිහි නොවන්නට වග බලා ගන්නට කියලා තමයි මේ ධනරාජා සහ හිත්පහේ දත්ත ඒ වගේම කැන්ඩියාසේල කියන මේ පුද්ගලයෝ තුන්දෙනා අත්අඩංගුවට අරගෙන මොවුන්ගෙන් ප්‍රකාශ ගන්න ඕන අනිවාර්යෙන්ම මේ දේවල් කරන්නේ කාගේ කීමටද කාගේ උවමනාවටද. ඉතින් ඔබ ලොකු මහත්තයා මගේ හොඳම ළඟම යාළුවෙක් දන්නවද? තෝ ඒක මතක තියාගන්න. හරිද? ඔබට ඕන නම් මම නුවර පොලිසියේ ලොකු මහත්තයාගේ නම්බරේ දෙන්නම්. ඔබ කෝල් එකක් කරන් අහපන් මය ගැන. හරිද? මය ගැන ඇත්ත සීන් ඔක්කොම උඹට දෙයි අග්ගකේ ඉඳන් මුලට යනකම්. හරිද? මේක මතක තියාගන්න. ඔබ මොකෙක් වුණත් මට නම් වැඩක් නෑ මචං. හරිද? ඔබ සමහරුවක් විට ටීවී වල අරකයි මේකයි ලයින් ඔක්කොම දානවා ඇති. එහෙම දැම්මට මට වැඩකුත් නෑ. හරිද? මට අදාළක් නෑ. තෝ මොකෙද්ද කියලා දැනගන්න ඕනෙත් නෑ මට. හරිද? ඔබ මේ ඊයේ පෙරේදා channel එකක් හදාගෙන ඇවිල්ලා නිකන් බයිලා නම් ගහන්න දෙන්න එපා මගෙත් එක්ක උඹ ඕන මේකේ කල්ලාගනින්. හරිද? නිකන් මාව අල්ලගන්න නම් ඇවිල්ලා ඉතින් ඔබට ගොඩාක් විදවන්න සිද්ධ වෙයි. ඔබ ඒක මතක තියාගනින්. මම කැන්ඩියාසේල. හරිද? තෝ මොන හාල් පාරුවෙක්ද කියපන්. හරිද? තෝ නිකන් මේ ලයික් views ගන්න වීඩියෝ දාලා අපේ වීඩියෝ අරන් දාලා නිකන් ෆේමස් වෙන්න හදන්න එපා. තෝ අනික මේ ශ්‍රී ලංකාවේ හරිද හොඳ එකෙක් වෙන්නද හදන්නේ. පාලයන් ගෝදේ යන්න තෝගේ මූණ දකිද්දි කියන්න පුළුවන් තෝ කලින් අයිස් කුඩු ඔක්කොම ගහපු එකෙක් කියලා. ඒගොල්ල මේ දැන් ඇවිල්ලා හරිද බුදුහාමුදුරන්ගේ බණ කියන්න එනවා කියලා දැන් තේරෙන්නේ. හරිද? තෝ නිකන් මේ බුදුහාමුදුරන්ගේ බණ කියන්න එන්න එපා මේකේ. හරිද? තෝ මොකෙන්ද කියපන්කෝ. අනික තෝ මේක අහගන්නේ. හරිද? තෝ මේ කිව්වනේ මේ ගෝල් පේජ් එකේ ගිහිල්ලා වීඩියෝ දාන්න අරකයි මේකයි තහනම් කියලා. යකෝ අපි ශ්‍රී ලංකාවේ ඉපදුණු මිනිස්සු. හරිද? ශ්‍රී ලංකාවේ මිනිස්සෙක් ඉපදුනා නම් ඒ මිනිස්සයාට ඕනම තැනක ගිහිල්ලා ඕනම වීඩියෝ එකක් දාන්න අයිතිය තියෙනවා. හරිද? අම්බ නිකම් මේ මට නීතිය උගන්වන්න දෙන්න එපා. අනික අපි ඉතරයිද ගෝතේ ඔය මේ ගෝල් පේජ් එකට ගිහිල්ලා වීඩියෝ දාලා තියෙන්නේ. තව කොල්ලෝ කී දෙනෙක් දාලා තියෙනවද? තෝන් නිකම් මේ අනුන්ගේ සීනි කිරන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගෙන ගිහිල්ලා. හරිද? දරුවොන්ටයි ගෑණීටයි අම්මටයි තාත්තටයි කණ්ඩ බොණ්ඩ දීලා පාඩුවේ හිටපන් නිකන් මේකේ ඇවිල්ලා වැලෙන්නේ නැතුව නාකියා ගිහිල්ලා තෝගේ මූණේ ඇටි බලපන්. තෝ දකිද්දි මට hina යනවා. අවංකවම. හරිද? බානික හිතපන්. තෝ වගේ බෝතෙක් නන් නෙමෙයි මම හොඳට ඉගෙන ගත්තේ. මම සාමාන්‍යයෙන් මේකේ කරන්නේ මචං මාකටිං වීඩියෝ. හරිද? ඒකින්ද ඒ මාකටිං වීඩියෝ වලට සාමාන්‍යයෙන් මං හිතන්නේ නැති දේවල් වුණත් මේකේ කියන්න සිද්ධ වෙනවා. ඒකින්ද ඔබ නිකන් මේ එව්ව දැකලා නැති එකෙක් වගේ මේකේ ඇවිල්ලා නිකන් සිප්පි බයිලා ගහන්න දෙන්න එපා. හරිද? නිකන් අම්බතම්බ කතන්දර කියන්න දෙන්න එපා. කවුද මේ ගමක ඉපදුනේ නැහැදිත්ති පොන්නයා? තනිකර ගෝතෙන්නේ. තෝ මට හම්බුණු කවංකුවම. හරිද? ඔබ මොකා වුණත් කමන්නේ. කාගේ
කීමකට වැඩ කරත් කමන්නේ මට හම්බුණු අවංකවම ගහනවා ඔබ කවුරු වුණත් මට වැඩ නැහැ හරිද ඔබට සාමාන්‍ය නීතිය බලය ඔක්කොම ඇති ඒ බල අපිටත් තියෙනවා හරිද ඔබට විතරක් නෙමෙයි ඔබට ඕනනම් මම දැන් ඉන්න ජනාධිපතිගේ නම්බරේට කෝල් එකක් අරන් පෙන්නන්න හරිද බෝන්නම් වීඩියෝ එකක් අනිත් පැත්තට දාපන් මම අරන් පෙන්නන්න හරිද තෝ දන්නවද අඩෝ මම කවුද කියලා නිකන් දන්නේ නැතුව ඇප්පෙන්න වෙලා ඔබ කෙලෝ ගන්න හදන්න එපා හරිද ඒකෙන්ද පාඩුවේ තමන්ගේ වැඩක් බලාගෙන කාලා බීලා දීලා පාඩුවේ ගිහිල්ලා නිදියලා හිටපන් හරිද අනුන්ට නිකන් එක එකට කඩේ යන්න ගිහිල්ලා අපිට වීඩියෝ දාන්න ඇවිල්ලා නිකන් කෙලෝ ගන්න නැහැ තියෙන්න එපා හරිද ඔබට හොඳින් කියන්නේ හරිද නිකන් මම එතර හොඳ එකෙක් නෙමෙයි අනික මේ ඔබ කියලා තියනවා මේ කිව්වේ දැන් පොලිසියෙන් අරන් ඇවිල්ලා චෙක් කරලා බලන්න කියලා ඔය ඕනම පොලිසියකට ඇවිල්ලා මාව චෙක් කරලා බලන්න කියපන්කෝ එහෙම වැරදි තියනවද කියලා හරිද ඒකෙන්ද බයක් නැහැ අනික යකෝ ඔබ මතක තියාගනි හරිද හොඳට අපිටත් ලොකු අතු හොඳට ඉන්නවා හරිද ඕන දෙයක් කරන්න පුළුවන් එක කෝල් එකේ ඒකෙන්ද වෙන්නේ මේ සීනි කිරන්නේ දොස් පාලයන් අඩ ඔය ගෝදයා ගිහිල්ලා කාලා බීලා දීලා නිදියපන් ගිහිල්ලා ගෑනිත් එක්ක පොරක් ගහලා හරිද නිකන් මේ අනුන්ගේ බයිලා හොයන්නේ නැතුව මල් මං ජංගියක් ඇඳගනින් යකෝ ගිහිල්ලා තෝගේ ගෙදර ඇඩ්‍රස් එකේ වුණා මං ජංගියක් එවන්න හරිද ඕඩර් එකක් දාලා ඔබ මොකෙන්ද බං අවංකවම හරිද ඔය ටෝක් අනේක ඔය ටෝක් දීපන් බය වෙන එකෙත් මන්නම් බය වෙන්නේ මම කැන්ඩි අතේ මේක හොඳට මතක තියාගනි තෝනම් මොකෙන්ද කියලා මට දැනගන්න ඕනේ නැහැ මට බැලුන්නේ නැහැ හරිද ඔබ ගැන ඕනම් මට දැනගන්න පුළුවන් පැයක් යන්න ඉස්සෙල්ලා දන්නවද ඔබ ඒක මතක තියාගනි හරිද ඔබගේ ගෙදෙට්ට හොයන් එන්නම් ඕනම් ඔබ ඔට්ටුවක් දාපන් මයිත් එක්ක හරිද පුළුවන් නම් චැලෙන්ජ් එකක් දාපන් හරිද ලොවෙන්නේ නැහැ ඒකින්ද නිකන් පාඩුවේ හිටාම් මචං හරිද නිකන් අනුන්ගේ සීනි කිරන්න හදන්න එපා හරිද අනුන්ට කඩේ යන්න නැහැ තියෙන්නත් එපා ඔබ කාගෙන් අය අපේ හතුරෙක්ගෙන් අය සල්ලි කීයක් අය අරන් හරිද රුපියල් 50000ක් විතර අරන් අපිට වීඩියෝ එකක් ගහන්න කියන්නත් ඇති කවුරු අය හරිද ඒකත් මම දන්නවා හරිද ඒකින්ද ඔබ නිකන් මේ අනුන්ගේ තොප්පි කරේ දාගෙන කෙලව ගත්තා කියලා අස්සේ කියන්නත් එපා හරිද බානික නියම පිළිමියෙන් නම් ඔබගේ තාත්තා ඔබගේ අම්මට හරියට පොර ගහලා තියෙනවා හරිද ඔබට පක තියෙනවා නම් පක තියාගෙන ඇට දෙකෙන් පුකන්ට හදන්න එපා නියම පිළිමියෙන් නම් මචං ඔබ වරෙන් කෝල් එකක් දීලා මගෙත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් විසඳ ගන්න හරිද නිකන් ඔය නිකන් වීඩියෝ දාලා සිප්පිලා ඉන්නම් ගහන්න හදන්න එපා ඔබ කවුරු වුණත් මට වැඩක් නැහැ හරිද ඔබ සමහරව පිට මොකෙක් වුණත් මට වැඩක් නැහැ හරිද ඒක මතක තියාගන්න මාව අවුස්ස ගත්තොත් නිකන් අර නායක අවුස්ස ගත්තා වගේ තමයි හරිද උඹට ගහන්නේ පන්න බලපන් හරිද නිකන් අරදර දාගන්න නැතුව කාලා බීලා සැපේ හිටපන් හරිද අනුන්ගේ ප්‍රශ්න හොයන්න ඇවිල්ලා නිකන් කෙලව ගන්න නැතුව හිටපන් අර ගිහලා පාඩුවේ ගියපන් ගිහලා කාලා බීලා හරිද කීයක්යි පරියක් හොයලා ගෑනුන්ට දරුවන්ට අම්මලාට තාත්තලාට කණ්ඩ දීලා පාඩුවේ හිටපන් ගෝතේ ගිහලා ඵලයෙන් යන්න නිකන් එනවා මෙතෙන් නිකන් අපේ බයිලා හොයන්න අනුන්ගේ සීනි කිරන්න නැතුව තෝ මොකෙද්ද යකෝ තෝ මට මූණට හම්බුණෝ අවංකවම කියන්නේ මගේ මූණත් මතක තියාගනි කොහෙන් ආයි හම්බුණෝ අවංකවම ගහනවා හරිද මට නම් ලෙවල් නෑ හොඳේ ඒක මතක තියාගනි මම අමුතුම කැරියෙක් හරිද මට නම් ওই ලෙවල් අදාළමම නෑ කවුද කින්ද මන්ද ගහන්න හිතුනෝ ඕනම එකෙක්ට ගහනවා හරිද තෝ කියලා නිකන් මට මේ අලිපුගෙන් ආපු එකෙක් නෙමෙයි ගෝදේ නිකන් ඒකින්ද පණයක් ගෝදේ ඔය යන්න එනවා බයිලා ගහන්න මේක ඇතුලේ අනික මේ පොඩි උන්ට අපේ වීඩියෝ බලන්න බැයිලු යකෝ තෝ මේ රටේ පොඩි උන්ගේ ගැනයි අරකයි මේකයි ඔක්කොම අරන් ඇදලා අරන් තෝ මේ ලංකාවේ ශ්‍රී ලංකාවේ හොඳ මේකා වෙන්නද හදන්නේ පාලයන් බයි යන්න නිකන් බයිලා ගහන්න එනවා හරිද නිකන් පාතාල කාර්යොන්ටත් බයින්න එනවා මූ මොකෙද්ද කියපන්කෝ ඈ යකෝ තොපි වගේ ගෝතයෝ ඉන්නේ ඉඳ තමයි
අහිංසක කොල්ලෙක් පාතාලයට වැටෙන්නේ දන්නවද? තොපි ඔහම කතා කරද්දී පාතාලයකට ඕනම කොල්ලෙක් වැටෙන්න ඉඩ තියෙනවා දන්නවද? ඒකින් දැයකෝ ඉස්සෙල්ලා ගරු නම්බු දීලා කොල්ලෙක්ට කතා කරන්න සෙස්පෙක්ට් කරලා කතා කරන්න ඉගෙන ගනින්. හරිද? අපිත් හොඳට ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙනගෙන හරිද විභාග පාස් කරගෙන උපාධි ගත්තේ උන්. හරිද? කොට ඕන්න මම උපාධියත් පෙන්නන්න. හරිද පොත? නිකන් ඉතින් සීනි කිරන්නේ නැතුව ඵලයන් යන්න කොහෙන්මයි හම්බුනොත් ගහනවා හක්ක පැලෙන්න බලපිය.